හරි ඔයාලට පේන ඇති අපි ඩ්‍රෝන් එක ටේක් ඔෆ් කරලා තියෙන්නේ මම ඒක තමයි ඩ්‍රෝන් එක ටේක් ඔෆ් කරන්නේ. ඉතින් අදත් ඔයාලා සාදරයෙන් පිළිගන්නවා අපේ ශාම්ලොක් YouTube channel එකට. ඔයාලා අපෙන් ඉල්ලලා තිබ්බ අනිවාර්යෙන් DJI Mini 3 drone එකේ flying experience video එක ගේන්න කියලා ගොඩක් අපිට කමෙන්ට් ඇදලා තිබ්බා. ඉතින් ඒ හින්දා ඔන්න අද ඔයාලට අරන් වෙලා තින්නේ DJI Mini 3 drone එකේ flying experience video එක. එහෙනම් අපි වැඩි කතා බහක් නැතුව යමු අපේ flying experience video එකට. එහෙනම් අපි යමු video එකට. Hey kid, don't ever let them get inside your head. They'll tell you what to do in life instead. ඉතින් අපේ ඩ්‍රෝන් එක අපි එළියට ගත්තා. එළියට ගත්තා කියන්නේ අපේ රිමෝට් එකයි ඩ්‍රෝන් එකයි එළියට අරන් තියෙනවා. ඔයාලා පේන ඩ්‍රෝන් එක. ඩ්‍රෝන් එක පොඩි බෝඩි ඩ්‍රෝන් එක. ලස්සන ඩ්‍රෝන් එක. ඉතින් ඩ්‍රෝන් එක සහ එතකොට අපේ RC රිමෝට් එක මම රිමෝට් එකට මේ නෙක්ලස් එකක් දාලා තියෙන්නේ පාවිච්චි කරන්න පහසුවට. ඒ වගේ අපේ බැටරි පැක් එක මෙන්න තියෙනවා. මේක තමයි ඩ්‍රෝන් එකේ තියෙන බැටරි පැක් එක. බැටරි පැක් එකේ බැටරිස් තුනක් ඉන්ක්ලූඩ් වෙලා තියෙනවා. එකක් ඩ්‍රෝන් එකේ තියෙනවා. අනිත් එක මේකේ තියෙනවා වලට පේනවා ඇති. එහෙනම් අපි ඉස්සල්ලාම අපේ ඩ්‍රෝන් එක ආම් ටික දිගාරගමු. දිගාරගෙන වැඩේ පටන් ගමු. ඉස්සල්ලාම මෙතන කැමරා ප්‍රොටෙක්ෂන් එක අයින් කරන්න ඕනේ අපි. මේ විදිහට කැමරා ප්‍රොටෙක්ෂන් එක අයින් කරලා මේක ආම් ටික අපි දිගාරගමු. මේ විදිහට අපි ආම් ඉස්සරහා දෙක දිගාරින් තියෙන මේ දෙක පිටිපැත්තට තියෙන දිගාරින්න මේක ඇත්තටම අදින්න තියෙන්නේ. ඉතින් ඩ්‍රෝන් එක සම්පූර්ණ ආම් ටික දිගාරගත්තාම මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. අපේ DJI Mini 3 ඩ්‍රෝන් එකේ තියෙන මෙන්න මේ විදිහට තමයි. ඊළඟට අපිට කරන්න තියෙන ඩ්‍රෝන් එකේ සම්පූර්ණ අපි කැමරා ප්‍රොටෙක්ෂන් එක අයින් කරා. එතකොට අපි ආම් ටික දිගාරගත්තා අය. මේක බැටරිය තියෙනවා. බැටරිය දාලා තියෙන මේ විදිහට. මේ තියෙන ඩ්‍රෝන් එකේ බැටරිය මේ විදිහට මේක එළියට ගත්ත හැකි. මේ විදිහට ආපහු ඊටම ඩ්‍රෝන් එකේ බැටරිය උම දාගන්න පුළුවන්. මේ විදිහට ඩ්‍රෝන් එකේ බැටරිය දාගත්ත හැකි. ඉතින් මෙන්න තියෙන ඩ්‍රෝන් එක හුරුබුඩු ඩ්‍රෝන් එකක්, චූටි ඩ්‍රෝන් එකක් ඔයාලට පේන ඇති. හරි. එහෙනම් අපි ඊළඟට අපේ DJI RC රිමෝට් එකට යමු. ඉතින් අපේ DJI RC රිමෝට් එක වෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඔයාලට පේන ඇති. මම මේකේ පහසුට නෙක්ලස් එක දාගෙන මෙව්ව හැම නෙක්ලස් මේ නෙක්ලස් අපිට ඉන්ක්ලූඩ් වෙන්නේ නැහැ බොක්ස් එකේ. මම මේක වෙනම තමයි මේ බයි කරගෙන දාලා තියෙන්නේ. ඉතින් DJI RC රිමෝට් වලට පේන මේ විදිහට තමයි. ඊට පස්සේ අපි මේකේ ජොයිස්ටික් දෙක ඉන්ක්ලූඩ් කරගමු මේකට. ඉතින් ජොයිස්ටික් දෙක මෙතන තියෙන්නේ. අපි ජොයිස්ටික් එක මේක ඇසෙම්බල් කරගමු මේ විදිහට. RC රිමෝට් එකට මේ විදිහට සෙට් කරගමු අපේ ජොයිස්ටික් දෙක. ඉතින් ජොයිස්ටික් දෙක සෙට් කරාට පස්සේ මේ විදිහට තමයි තියෙන්නේ RC රිමෝට් එක. ඔයාලට පේන ඇති. එහෙනම් අපි ඩ්‍රෝන් එක ඇසෙම්බල් කරගෙන එතකොට අපි RC රිමෝට් එකත් ඇසෙම්බල් කරගත්තා. එහෙනම් අපිට ඔක්කොම ඉවරයි. දැන් තියෙන අපේ ඩ්‍රෝන් එක ඔන් කරගන්න සහ RC රිමෝට් එක ඔන් කරගන්න. අපි අපේ ඩ්‍රෝන් එක ඔන් කරමු. ඩ්‍රෝන් එක ඔන් කරන්න තියෙන්නේ මෙතන බටන් එකක් තියෙනවා. මේ බටන් එක එකපාරක් ප්‍රෙස් කරලා ආය ප්‍රෙස් කරගෙන හිටපුවම තමයි අපේ ඩ්‍රෝන් එක ඔන් වෙන්නේ. ඔයාලට පේන ඇති මේකේ ගිම්බල් එක පොඩි සද්දයක් ඇවිල්ලා ගිම්බල් එක උඩට පල්ලෙහාටලා තමයි ඩ්‍රෝන් එක ඔන් වෙන්නේ. ඔයාලට දැන් බලා ගන්න පුළුවන් මේක. හරි. දැන් අපේ ඩ්‍රෝන් එක ඔන් වෙලා තියෙන්නේ. ඔයාලට පේන ඇති ඉස්සරහා මේ බල්බ් එකක් ඉන්ඩිකේට් වෙනවා. ඉතින් ඒ විදිහට තමයි ඩ්‍රෝන් එක ඔන් වෙන්නේ. හරි. එහෙනම් අපි ඊළඟට අපේ RC රිමෝට් එකත් ඔන් කරගමු. RC රිමෝට් ඔන් කරන්න තියෙන්නේ මේ විදිහට. මේ බටන් එක එකපාර ප්‍රෙස් කරලා අප ප්‍රෙස් කරගෙන ඉන්න ඕනේ. එතකොට තමයි අපේ RC රිමෝට් එක ඔන් වෙන්නේ. ඔයාලට පේනවා ඇති මේක ඩිවයිස් ස්ටාර්ටින් කියලා රිමෝට් එක ඔන් වෙනවා. මේ විදිහට තමයි ටිකක් රිමෝට් එක ඔන්ෙන් චුට්ටක් වෙලා යනවා. චුට්ටක් කියන්නේ සාමාන්‍ය වෙලා යනවා. ඉතින් මම මේක කලින් මේක මේ ඩ්‍රෝන් එක කොහොමද මේකට කනෙක්ට් කරන්නේ, එතකොට ඩ්‍රෝන් එක තෝරලා ඒ හැමදේම කරන හැටි අපේ අන්බොක්සිං වීඩියෝ එක තියෙනවා. මේ වීඩියෝ එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන් ඒ වීඩියෝ එක බලලා මේ වීඩියෝ එක බලන්න. එහෙනම් අපේ ඩ්‍රෝන් එකක් දැන් සම්පූර්ණ අපේ මේ RC රිමෝට් එකට කනෙක්ට් වෙලා තියෙන්නේ. කනෙක්ට් වෙලා තියෙන කියන්නේ ඔයාලට ඉස්සල්ලාම ඩ්‍රෝන් එක කනෙක්ට් වෙලා තියෙන හොයන්න පුළුවන්. මෙතන ඔයාලට පේන සිග්නල් අයිකන් එකක් තියෙනවා. මෙතන ඔයාලට හොඳට පේනවා ඇති. ඉතින් සිග්නල් 15ක් යන්නේ දැන් අන්න ඒ සිග්නල් ඩ්‍රෝන් එකයි RC රිමෝට් එකේ සිග්නල් 10න් උඩ ගියාම තමයි අපිට ඩ්‍රෝන් එක ෆ්ලයි කරන්න පුළුවන්.
එහෙම නැතුව ඔයාලා ඩ්‍රෝන් එක ෆ්ලයි කරන්න ටේක් ඔෆ් කරොත් එහෙම අපිට ඩ්‍රෝන් එකේ කන්ට්‍රෝල් චුට්ටක් අමාරු වෙනවා. ඉතින් ඒක නිසා ඔයාලා ඩ්‍රෝන් එක ෆ්ලයි කරනවා නම් අනිවාර්යෙන් මෙතන මේ රිමෝට් එකේ තියෙන සැටලයිට් ගාන 10න් උඩ, ඒ කියන්නේ මිනිමම් 10 මේ වුණා නම් හොඳටම ඇති. අපි දැන් සම්පූර්ණ ඩ්‍රෝන් එක කනෙක්ට් වෙලා තියෙන අපේ රිමෝට් එකට. ඉතින් එහෙනම් දැන් අපිට තියෙන්නේ ෆ්ලයි කරගන්න. ෆ්ලයි කරගන්න කලින් අපි මේකේ බලමු සෙටින්ග්ස් ටික චුට්ටක්. සෙටින්ග්ස් ටික කියන්නේ මේකේ තියෙනවා සෙටින් වලට ගියොත් මේ විදිහට මෙතන ටච් කරපුවම අපිට බලා ගන්න පුළුවන් මේකේ ඉස්සලාම තියෙනවා සේෆ්ටි කියලා එකක්, ඊළඟට කන්ට්‍රෝල් තියෙනවා, ආයේ කැමරා කියලා එකක් තියෙනවා, ට්‍රාන්ස්මිෂන්, about. ඉතින් ඔන්න ඔය කොටස් ටික තමයි මේකේ තියෙන්නේ. ඉතින් මේ විදිහට අපි about එකේ ඉඳන් පටන් ගමු. about වල තියෙන මේ අපේ drone එකේ model එක තියෙනවා මේ විදිහට පේන තුවාල DJI Mini 3 කියලා. ඉතින් මේ විදිහට තමයි මේකේ update ටික තියෙනවා. model number එතකොට ඒ ටික තමයි තියෙන්නේ. ඒ වගේ මට අනිවාර්යෙන් ඔයාලට කියන්න දෙයක් තියෙනවා. මේක රෙජිස්ටර් කරන විදියට ඔයාලට ඕනේ නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. drone එක රෙජිස්ටර් කරන විදිය අනිවාර්යෙන් ඔයාලට වීඩියෝ එකක් අරන් එන්න. ඊට පස්සේ අපිට මේකේ ට්‍රාන්ස්මිෂන් තියෙනවා. ට්‍රාන්ස්මිෂන් නම් ලොකුවට විශේෂ දෙයක් නෑ. අපි කැමරා වලට යමු. ඒ කැමරා වලත් මේකේ තියෙනවා. ඉතින් අපිට වීඩියෝ සබ්ටයිටල් ඒ ටික තියාගන්න ටික මේකේ ෆ්‍රේම් රේට් හදාගන්න එක. එතකොට white balance, ඒ කියන්නේ මේකේ කලර් එක balance කරන්න පුළුවන්. මෙතන SD card එක පෙන්න මම දාලා තියෙනවා. මම දාලා තියෙන්නේ 64 එකක්. ඉතින් මේ විදිහට මෙතන SD card එකේ storage එක පෙන්නනවා. ඊළඟට අපි බලමු control එකේ. control එකේ තියෙන ඔයාලට මේක display zoom දාගන්න පුළුවන්. මේකේ FPV mode එකෙන් යවන්නත් පුළුවන් ඔයාලට. follow mode එකෙන් උත් දාන්න පුළුවන්. ඉතින් FPV mode එකෙන් සහ follow mode එකේ වෙනස ඔයාලට යවන විදිහ වීඩියෝ එකක් ඕන නම් ඔයාලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම drone එක රෙජිස්ටර් කරන වීඩියෝ එකක් ඕන නම් ඒත් කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යෙන් මම මේ වීඩියෝ එක අරන් එන්න. ඉතින් ඒ ටික තමයි අපිට බලන්න තියෙන්නේ මේකේ. ඊළඟට safety යටතේ තියෙන අපිට auto RTH attitude mode එක තියෙනවා, update home point ඒ mode ටික තියෙනවා. ඒක max attitude කියන්නේ ඔයාලට මේක drone එක ඉහළ ඔසව ගන්න පුළුවන් උපරිම දුර තියෙන්නේ. ඉතින් මේකේ max attitude තියෙනවා. අපි බලමු මීටර 500ක් උස්සන්න පුළුවන් මේක. ඉතින් ඔයාලට මේකේ මීටර 500ම උස්ස ගන්න දාගන්නත් පුළුවන් මේ විදිහට. max attitude මේ විදිහට අපිට edit කරගන්න පුළුවන්. 400 දාන්න පුළුවන්, 100 200 ඒ වගේ දාන්න පුළුවන්. මම දාලා තියෙන 145 අපි 145න් නවත්තමු. ඉතින් max distance කියන්නේ ඔයාලට පුළුවන් යවන්න පුළුවන් තියෙන දුර. ඒ කියන්නේ max distance කියන්නේ යවන්න පුළුවන් උපරිම දුර. ඉතින් උපරිම දුර මේ විදිහට අපිට කිලෝමීටර මේක රෙකමන්ඩ් කරලා තියෙන්නේ no limit. ඒ කියන්නේ අපිට ලිමිට් එකක් නැතුව කියන්න කිලෝමීටර 10ම යවන්නත් පුළුවන්. drone එකේ රෙකමන්ඩ් කරලා තියෙන්නේ කිලෝමීටර 10. ඉතින් ඒක නිසා මේ no limit දැම්මොත් අපිට කිලෝමීටර 10ම යවන්න පුළුවන්. ඉතින් අපි එච්චර ඔයාලා ඒ වගේ රිස්ක් එකක් ගන්න එපා. ඔයාලා සාමාන්‍යයෙන් කිලෝමීටර 1.5 2 වගේ ලිමිට් එකක් දාගෙන මේක නවත්ත ගන්න. ඉතින් ඒ ටික ඒ විදිහට තියෙන්නේ. ඉතින් මේක විශේෂ දෙයකට තියෙන්නේ ඒ ටික විතරයි සේෆ්ටි එකේ. ආයි බැටරි ඉන්ෆෝමේෂන් ඒ ටික තියෙනවා. ඉතින් එච්චර තමයි මේකේ විශේෂ දේවල් තියෙන්නේ. එහෙනම් අපි බලමු මේක ෆ්ලයි කරලා නේද? ෆ්ලයි කරලා බලමු අපි කොහොමද මේ ඩ්‍රෝන් එක ෆ්ලයි කරන්න කියලා. එහෙනම් අපි යමු ෆ්ලයි කරන්න. හරි, ඉතින් ඔයාලා පේන ඇති දැන් කැමරා ඩ්‍රෝන් එකෙන් පේන කැමරා view එක තමයි ඔයාලට ඔය පේන්නේ. ඉතින් අපි එහෙනම් ඩ්‍රෝන් එක ටේක් ඔෆ් කරගමු. ටේක් ඔෆ් කරන්න මේ විදිහට මෙතන ඊතලේ ඔබලා මේ විදිහට ටේක් ඔෆ් කියන එක දුන්නාම ඔයාලට පේන ඇති බේන්න ඩ්‍රෝන් එක අපේ ටේක් ඔෆ් වෙලා තියෙන්නේ. ඉතින් මේ විදිහට තමයි ඩ්‍රෝන් එක අපේ මම මෙතන ගන්න ඩ්‍රෝන් එක මාර ස්ටේබල් කියන ඔයාලට පේන ඇති කිසිම එහාට මෙහාට තත්බිලි මොකුත් නැහැ. මාර ස්ටේබල් කියන ඩ්‍රෝන් එක තියෙනවා. ඉතින් එහෙනම් අපි බලමු මේකේ කොහොමද මේක කන්ට්‍රෝල් තියෙන්නේ කියලා. අපි බලමු මේ කන්ට්‍රෝල් ටික. ඉතින් මේ ඩ්‍රෝන් එකේ කන්ට්‍රෝල් තියෙන මෙන්න මේ විදිහට මෙතන මේ ජොයිස්ටික් වලට පේනවා ඇති. ඩ්‍රෝන් එකත් අපි පෙන්නමු නේද? ඩ්‍රෝන් එක සහ කැමරා මේ රිමෝට් එක අපි දෙකම පෙන්නමු. ඔන්න ඔයාලට ඩ්‍රෝන් එකත් පේනවා දැන්. රිමෝට් එකත් පේනවා. ඉතින් මේ ජොයිස්ටික් එක ඉස්සරහට කරපුවම ඔයාලට පේනවා ඩ්‍රෝන් එක ඉස්සුණා. ඒ විදිහට තමයි ඩ්‍රෝන් එක උස්සන්නේ. ඒ වගේම මේක පල්ලෙහාට කරද්දී ඩ්‍රෝන් එක පාත් වෙනවා. ඔයාලට පේනවා ඇති. උස්සද්දි මේක ඉස්සනවා. මේක පල්ලෙහාට කරද්දී ඩ්‍රෝන් එක පාත් වෙනවා. ඒ වගේම මේක පැත්තට කරද්දී ඩ්‍රෝන් එක කැරගෙනවා. ඔයාලට පේනවා ඇති. ඒ වගේම අනිත් පැත්තට කරද්දී ඩ්‍රෝන් එක අනිත් පැත්තට කැරගෙනවා. ඉතින් එහෙම තමයි ජොයිස්ටික් එකේ වැඩ කැලේ ටික තියෙන්නේ. ඒ වගේම මේ ජොයිස්ටික් එක මේක ඉස්සරහට කරපුවම ඩ්‍රෝන් එක ඉස්සරහට යනවා. ඔයාලට පේනවා ඇති. මේක පස්සට කරපුවාම ඩ්‍රෝන් එක ආපහු නැවත අපි ඉන්න තැනට එනවා. ඉතින් ඔයාලට පේනවා ඇති. ඉතින් ඒ විදිහට තමයි ඒකේ තියෙන්නේ. ආය මේ ජොයිස්ටික් මේ පැත්තට කරපුවම ඩ්‍රෝන් එක පැත්තට යනවා.
අය මේ පැත්තට කරපුවාම ආය ඩ්‍රෝන් එක එහා පැත්තට යනවා. ඔයාලට ඒක පේන්නේ නැති. හරි. එහෙනම් අපි ටිකක් ඩ්‍රෝන් එක උඩට ගමු. උඩට මේ විදිහට අරන් මේ ටිකක් අපි දුරට යවමු. ඔයාලට පේන්නේ නැති. ඉතින් ඔන්න ඔයාලට පේන්නේ නැති. ඩ්‍රෝන් එක ටිකක් උඩට ගියා. මෙන්න මේ විදිහට අපේ ඩ්‍රෝන් එක තියෙනවා. ඔයාලට පේන්නේ නැති. ඉතින් මේකේ අපි ෆ්ලයි කරලා ඒකේ ෆුටේජ් ටිකක් අනිවාර්යෙන් මේ වීඩියෝ එකට අප්ලෝඩ් කරනවා. අපි මේකේ වීඩියෝස් ටිකක් අනිවාර්යෙන් වීඩියෝ එකේ අවසානයේ මේක වීඩියෝ ක්වොලිටි එකත් ඔයාලට දැනගන්න පුළුවන් වෙන අපි අප්ලෝඩ් කරනවා. ඉතින් අද වීඩියෝ එකෙන් අපි ඔයාලට අරන් ආවේ DJI Mini 3 drone එකේ flying experience වීඩියෝ එක තමයි ඉතින් අද ඔයාලට අරන් ආවේ. මේක බොහෝ දෙනෙක් ඉල්ලපු වීඩියෝ එකක්. වීඩියෝස් දාදී ගොඩක් කමෙන්ට් කරලා තිබ්බා. අයියේ DJI Mini 3 drone එකේ flying experience අරන් එන්න කියලා ගොඩක් කට්ටිය දාලා තිබ්බා. ඉතින් ඒ නිසා තමයි අපි ඔයාලට ඉක්මනටම DJI Mini 3 drone එකේ flying experience වීඩියෝ එක අරන් ආවේ. ඉතින් එහෙනම් අද වීඩියෝ එක කොහොමද? අනිවාර්යෙන් අද වීඩියෝ එක හොඳයි නම් like බටන් එක press කරලා ඒ වගේම අපේ channel එකත් subscribe කරගෙන යන්න. ඒ වගේම channel එකට අලුත් කෙනෙක් නම් අපේ subscribe button එක click කරලා ඒ වගේම bell icon උත් hold කරලා තියාගන්න. අපි අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට අපේ වීඩියෝ එකේ notification එක අනිවාර්යෙන් එනවා. ඒක නිසා ඔයාලා අපේ bell icon hold කරලා තියාගන්න. එහෙනම් තවත් මේ වගේ සුපිරි වීඩියෝ එකකින් අපි සෙට් වෙමු අපේ self shamlo YouTube channel එකේ.